ජීවිතේට හම්බෙච්ච දරුණුම පොඩි ටවරයක් උඩ සීතලයි වෙවුලනවා. එතකොට උදේ මම නැගිටිච්ච ගමන් අම්මා කෝල් එකක් දීලා කතා කරලා කියනවා මේ පුතේ අද ටවර් එකට නගින්න එපා. හීනෙන් දැක්කවා ටවර් එකෙන් වැටෙනවා. කියලා සමහරට මං ඒ වෙලාවේ නැග්ගනම සමහරට වැටෙන්න නැති අර අම්මට කවුරු හරි පෙන්නුවා වගේ. අයිබෝන් අද නෝ පොලිටික්ස් එක මම ගිය පාර කිව්වා තව විශේෂ කෙනෙක් එක්ක තමයි මම ඊළඟට ආයි හම්බ වෙන්නේ කියලා. ඉතින් අද මෙහෙම දෙයක් තියෙනවානේ. හොඳම යාළුවෝ දෙන්නෙක් එක්කෙනෙක් හොට් සීට් එකේ එක්කෙනෙක් ප්‍රශ්න අහන අවස්ථාවක් තමයි අද උදා වෙලා තියෙන්නේ. ඉතින් හේමන්ත ශ්‍රීලාල් අයිබෝන් නෝ පොලිටික්ස් වලට. අයිබෝන්. ඔයාලා ඉතින් no politics with politics okay. ඔයා මොකද ඔයාට සුපුරුදු නැත්නම් ඒක තමයි මේ පොලිටිකල් නැතුව කතා කරනවා කියන්නේ අර මොනවද නැතුව මොනවා කරනවා තමයි අමාරුයි නේ හරි මෙහෙමයි මේ ප්‍රෝග්‍රෑම් එක යන විදිහ ඔයා දන්නවනේ ඉස්සෙල්ලාම අපි කොමන් ප්‍රශ්න ටිකක් අහනවා ඊට අමතරව තව ප්‍රශ්න 10ක් වඩ තෝරන්න පුළුවන් ඊට පස්සේ මට හිතෙන ප්‍රශ්න අහන්න පුළුවන් ඒ වගේ දේවලුත් එක තමයි මේ ප්‍රෝග්‍රෑම් එක වෙන්නේ ඉතින් ඔයාගේ සම්පූර්ණ නම මොකද්ද හපුතන්තිරගේ හේමන්ත ශ්‍රීලාල් එතකොට ඔයාගේ අධ්‍යාපන සුදුසුකම් පවුල් පසුබිම් ගැන ඔයාලට මොනවද තියෙන විස්තර කියලා මම ගියේ හොරණ රාජකීය විද්‍යාලයට ඊට පස්සේ ඉංජිනේරින් කරන්න විවෘත විශ්වවිද්‍යාලයට ගියා හැබැයි උපාධිය සම්පූර්ණ කරගත්තේ නැහැ සස්පෙන්ඩ්ලි අරගල වෙලා අයමෙන් වෙලා උපාධිය සම්පූර්ණ කරේ නැහැ සහ හැබැයි මම ටෙලිකමියුනිකේෂන් ෆීල්ඩ් එකේ තව වෙන සිටි ඇන්ගිල්ස් එහෙම ඉගෙනගෙන තියෙනවා සහ මම ඒ පිළිබඳව මගේ පොඩි කම්පැනියක් තිබ්බ දැන් ඒක කරන්නේත් නැහැ ඊට අමතරව දැනට ආයි විවෘත විශ්වවිද්‍යාලයේම තරුණ කටයුතු පිළිබඳව මේ උපාධියක් හදාරනවා එතකොට දේශපාලනයට ඔබ එන මේ ගමන් මම විවෘත වෙන්නේ කොහොමද ඒක බලද්දි මෙහෙමයි ගමේ ඉඳන් ඔය පොඩි يعني අපේ තාත්තා දේශපාලනික ගමේ අර කොට්ටා සමිතියේ ලේකම් එහෙම තිබ්බා හැබැයි ඇත්තටම දේශපාලනයට එන්නේ විශ්වවිද්‍යාලයට එක්ක දේශපාලනයට මොකෝ ශිෂ්‍ය දේශපාලනය සහ ශිෂ්‍ය දේශපාලනයට තමයි ඇත්තටම වැඩිපුරම එන්නේ මුලින්ම එන්නේ මටත් මතකයි මොකද දැන් අපි මුණ ගැහෙන්නෙත් ඔයා එන්නේ අපි එනවා තරුණ සේවා සභාව හරහා ඒකත් එක්ක තමයි මම මේ ජාතික දේශපාලනයට එන්නේ හැබැයි මම කියන්නේ උදාහරණයකට ඔය ශිෂ්‍ය දේශපාලනය සහ ජාතික දේශපාලනය මම දෙකම කරා විශ්වවිද්‍යාලේ ඉන්න කාලේදී ඒ කියන්නේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව කාලේ මහින්ද විශ්වවිද්‍යාලයේ වෙච්ච අසාධාරණයට විරුද්ධව ඒ රජයට විරුද්ධව උද්ඝෝෂණෙත් කරනවා ඒ වගේම මහින්ද රාජපක්ෂගේ කැම්පේන් එකෙත් ඉඳියා මට ඒක අදාළ වුණේ නැහැ මොකද මම ඉන්දියාවේ වෙල ශිෂ්‍ය දේශපාලන ශිෂ්‍යයන් වෙනුවෙන් විශ්වවිද්‍යාලේ හැබැයි ඒ වගේම මගේ ජාතික දේශපාලනයේ අයිඩියොලොජි එකක් මතවාදයක් තියෙන ඒ මතවාදය තියපු තැන මම දේශපාලනය කරා හරි එහෙනම් වාගේ පළවෙනි ප්‍රශ්නය මෙහෙම මේ ගන්නව නැත්නම් ඔව් එක ප්‍රශ්නයක් ගන්න එකපාර පළවෙනි ප්‍රශ්නය ජීවිතයේ අමතක නොවන භයානකම සිදුවීම මොකක්ද ජීවිතයේ අමතක නොවන භයානක සිදුවීම් එහෙම සිදුවීම් දෙක තුනක් තියෙනවා ඒ කියන්නේ එකක් ඒ කියන්නේ මට එහෙම එකක් තියෙනවා මම අපි ගමේ ඉන්නකොට මම ඒක එකක්ම කියලා නෑනේ දෙක තුනක් මට කියන්න පුළුවන් මේ එකක් තියෙන ඔය මම අපි ඔය ඉස්කෝලේ යලා ගඟේ නාන්න යනවා එතකොට ඒ කියන්නේ වෙන යාළුවෝ වෙන පිරිසයි තරුණ පිරිසක් ඇවිල්ලා තිබ්බා නාන්න එතනම ඒතර අපේ කට්ටියක් ඉඳිද්දි නානකොට අර අරාපු පිරිසෙන් එක්කෙනෙක් ගිලෙන්න ගියා හැබැයි එයාලා ඔක්කොම යාළුවෝ ඉඳි කවුරුවත් බේර ගන්න පැන්නේ නැහැ හැබැයි අපි ගිහිල්ලා මේ බේරගත්තාම එයා කිව්වා මේ යාළුවන්ගේ හැටි මං අද දැනගත්තා අයියේ කියලා ඒ කියන්නේ මට නිකන් අර යාළුවෝ කියන එකටත් එක්ක පොඩි එහෙම අර විශේෂ අවස්ථාවක් නිසා ඊට පස්සේ මම වෘත්තියෙන් වැඩ කරේ ටෙලිකමියුනිකේෂන් ඒ කියන්නේ ටවර් වල උඩ එතකොට ඒ කියන්නේ එක මොහොතකදී එක්කෙනෙක්ගේ වැරදීමකින් අර ලොකු යකඩයක් මගේ මූණ ගාවින් මෙහෙම යනවා.
එතකොට ඒක තව දශමයක් එහෙට මෙහෙට වුණා නම් ඒ යකඩේ මගේ ඔළුවේ වදිනවා. ඒකෙම තව එකක් තියෙනවා මේ ඔය ටවර් වල නගිනකොට මේ මම නුවරඑළියේ යනවා මගේ ජීවිතේට හම්බෙච්ච දරුණුම පොඩි ටවර් එකක්. ඒ කියන්නේ ඒකේ සයිස් එක මේ සයිස් උඩ දිගටම සාමාන්‍යයෙන් ඒක මුස උස්කම මේ සයිස් උඩ සීතලයි වෙවුලනවා. එතකොට උදේ මම නැගිටිච්ච ගමන් අම්මා කෝල් එකක් දීලා කතා කරලා කියනවා මේ පුතේ අද ටවර් එකට නගින්න එපා හීනෙන් දැක්කවා ටවර් එකෙන් වැටෙනවා කියලා. එතකොට මම තමයි ඒකේ ඉන්න ප්‍රධාන ඉංජිනේරුවයි ඔක්කොම මම තමයි. එතකොට ඒ වැඩේ කරන්න මම ටවර් එකට නගින්නත් ඕනේ. හැබැයි නගින්නත් බෑ. ඊට පස්සේ මගේ හොඳම යාළුවත් එක්ක තමයි බිස්නස් පාර්ට්නර්ට මම කිව්වා මෙන්න මේ ප්‍රශ්නයක් තියෙනවා මචං මම අද නගින්නේ නැහැ. අපේ කොල්ලෝ ටික දාලා කරමු. අද පුළුවන් විදියට කරමු. නැති වුණොත් ඉතින් අම්මනේ කිව්වේ අම්මා මොකක් හරි දැනගෙන කියන්නේ නැති එහෙම කියලා. සමහරවිට මං ඒ වෙලාවේ නැග්ගනම සමහරවිට වැටෙන්න නැති අර අම්මට කවුරු හරි පෙන්නුවා වගේ. ඊට පස්සේ ඉතින් අරගලේ තමයි අරගලේදී අරලියගහ මන්දිරේදී අපි හිර වෙනවා. එතනදී එක මොහොතකදී අරගලකරුවෝ ගේට්ටුව කඩාගෙන එනවා. ඒකත් එක්ක මම හිතනවා හරි මෙතනින් පස්සේ මගේ ජීවිතේ ඉවර වෙයි. ඒක කියන්නේ අපි හැමෝම එක එක විවිධ දැන් ඔයා මේ එතන හිර වෙනවා. දැන් මම පාරේ කවුරුත්ම නැති වෙලා තනි වෙනවා පාරට. එක එක අයගේ ඒ අයගේ කෝලුත් එන්නේ එහෙමයි. එන්නේ. ඒ කතා කරගන්න බෑ. ඒ කියන්නේ එතකොට ඒකෙදි මම හිතනවා ඒ කියන්නේ ඒ යම් කිසි මොහොතකදී අර මරණ බය කියන දෙයක් ආයි දැනෙච්ච තැනක් තමයි ඒකදී ඒක අමතක නොවෙන තැනක් ඉතින්. දෙවෙනි ප්‍රශ්නේ. හොඳම යාළුවන්ට මේ ප්‍රශ්න අහන්න එනවා කියලා නේද? ඒ වගේ අවස්ථාවල් වලදී මේ මං හරි කැමැත්තෙන් ඉන්න දෙයක්. ඒ කියන්නේ මම දන්නවනේ දැන් මෙයා ගැන. හරිද? මලත් කරන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්න දේවල් වලින් හිතෙන්නේ තියෙන්නේ මොනවද? ඒවා මොනවද? ඒ කියන්නේ එහෙම දේවල් තියෙනවද? ඒ මොනවද කියලා. ඒක දන්නවනේ ඉතින් ඒක. දැන් කියන්නකෝ බලන්න. මලත් කරන්නේ නැහැ කියන එක. මලත් කරන්නේ නැහැ කියන එක කසාද බඳින්නේ නැහැ කියන එක තමයි මලත් කරන්නේ නැහැ කියලා තීරණය කරලා තියෙන්නේ. ඒක තමයි තියෙන්නේ. ඉතින් වෙනනම් ලොකුවට මලත් කරන්නේ නැහැ කියන වගේව නෑ ඉතින්. කසාද බඳින්නේ නැහැ කියන එක විතරයි හොඳේ. ඒ හරි. ඒ වෙන දේවල් නෑ. කසාද බඳින්නේ නැහැ. හොඳට අසන්නන් සහ මේ වැඩසටහන බලන්න ඔක්කොම හරියට තේරුම් ගන්න. කසාද බඳින්නේ නැහැ කියලා විතරයි. අනිවාර්යයෙන්. මොකද වෙතර ඉන්නේ යාළුවා. ඔව් හරි. ඒක තමයි කිසිම වෙන ඒවා කියලා නෑ ඉතින්. ඒව තමයි තියෙන්නේ. ඒක කසාද බඳින්නේ නැහැ. ටික ලොකුයි වගේ කොලේ ප්‍රශ්නේ. ඔය අර වෙන කාගේ උපදේශයක් කරන්ද ප්‍රශ්නේ ලොකුයි වගේ. මේ කොලේ පිළිබඳව ගන්නෙ? ප්‍රශ්න අඩු කියන්නේ කොලේ රවුම අඩු එකක් ගත්තා හොඳයි. මෙහෙමයි දැන් සමහර ප්‍රශ්න දිනවා මෙයාගෙන් අහනකොට මෙයා දෙන උත්තරේ මම මොකද්ද කියලා දන්නවා වගේ ප්‍රශ්නත් හරිද? අකපැත්තෙන්ම වියදම් කරන්නේ මොනවද? හරි මොනවටද? වියදම් කරන්න අකමැති. හරි මම සරලව කියන. ඒ කියන්නේ ඔයාලා වියදම් කරන්න කැමතිම නැත්තේ මොන වගේ දේවල් වලටද? අපරාධ වියදමක් කියලා හිතන්නේ මොන වගේ දේවල්? අකමැත්තෙන්ම වියදම් කරන්නේ ඇඳුම් වලට. ඔව්. මට එහෙම ලොකු මං කැමති නෑ එහෙම මේ ඇඳුම් වලට වියදම් කරන්න. වියදම් කරලා අපරාධ කියලා ඒ කියන්නේ මොකද තියෙන්නේ අන්තිම මොකද ප්‍රශ්නේ තියෙන්නේ? ඒ කියන්නේ අපරාධ. මේ මේක වියදමක් කරා කියලා හිතන විදිහේ වියදම්. ඒ කියන්නේ අපරාධ කියලා. ඒ කියන්නේ මේ ඒ කියන්නේ අපි මොකක් හරි දෙයක් දන්නකො අපි උදාහරණ ගන්නකො කොහේ හරි ට්‍රිප් එකක් කරේ කියලා. අපරාධය අපි මේ ට්‍රිප් එකට මෙච්චර වියදම් කරේ වගේ. ඒ වගේ හැඟීම් තියනවාද කියලා? ඔව් එහෙම හැඟීම් කියන්නේ එහෙම වෙලා නම් තියෙනවා අනන්තවත්. එහෙම මේ මට එහෙම අර මාර විදිහට මතක තියාගෙන ඉන්න කියලා එකක් වෙලා තිබුණේ නැහැ. එහෙම අපරාධනේ මම මේකට වියදම් කරේ කියලා ගොන් වැඩ ගොඩක් කරලා තියෙනවා. ඔය වියදම් කියලා ඒක ඉස්කෝලේ යන කාලේ එහෙම ඉතින් ගොඩක් කරලා තියෙනවා. ඒනට එහෙම මතක හිටින වියදම් කරේ මේ ගොන් වැඩක් කරලා නැහැ මට මතක හිටියේ. ඒ කියන්නේ තාම මතක හිටින විදිහේ ගොන් වැඩකට මේ වියදමකට අවු වෙලා නැහැ. අවු වෙලා නැහැ තාම. ඒ කියන්නේ දේශපාලනික වශයෙන් සෑහෙන කූට විදිහට ජීවිතේ ගත කරන විදිහක් පේනවා අපිට. ඒ කියන්නේ අපිත් එක්ක වුණත් මෙයා හැසිරෙන විදිය කොහොමද කියලා දැන් අපිට හිතා ගන්න පුළුවන්. ඔව් තාම 3යිද? මේ දෙකෙන් මහත මේක අඩු මේක බලමු. මතක් වුණත්
සතුට දැනෙන ජීවිතේ වැඩිපුරම සතුටෙන් හිටියයි කියලා හිතෙන අවස්ථාවල් මොනවද? මතක් මොකද්ද? මතක් ඒ කියන්නේ දෙයක් මතක් වුණාම දැන් හිතින් අපි සතුටු වෙන්නේ සමහරවිට සමහර සිදුවීම් මතක් වුණා නිකන් මතක් වුණත් අපි අර නිකන් තනියෙන් hina වෙන දේවල් වගේ වෙන්නේ. ඒ වගේ හිතෙන අවස්ථාවල් මොනවද කියලා අහන්න. ජීවිතේ සතුටු හිතෙන අවස්ථාවල්. මම හිතන්නේ ඒක ගොඩක් ඔය අපේ ගමේ ජීවත් වෙච්ච කාලේ සිදුවීම් තමයි මං හිතන්නේ ඒවා ගොඩක් අර ඉස්කෝලේ ඇරිලා කොල්ලොත් එක්ක සෙල්ලම් කරපු සරුංගල් යවපු පැනලා නාපු ඒ වගේව තමයි අර ජීවිතේ මරු කාලවලනේ තිබිලා තියෙන්නේ අපි ඒ වගේ රිස්ක් වැඩ කොච්චර කරාද සමහර ඒවා දැන් හිතනකොට ඒවා භයානකයි හැබැයි ඉතින් ඒ වෙලාවේ හරි සුන්දරයි ඒ කියන්නේ මොකද ඔය කාලේ තමයි අර අපේ යුද්ධේ එහෙම පීක් කාලේ එතකොට අපි අර දෙපැත්තට බෙදිලා මේ වෙඩි තියා ගන්නවා එහෙම ඒවා හරි එකපාරක් ඔය කම්බියට ගිහිල්ලා මම කන එහෙම ඉරිලා ගිහිල්ලා තිබ්බා ඒවා අම්මට පෙන්නන්න බෑ මොකද අම්මට බොරු කියලා යන්නේ ඒක නිසා ඒ වගේ ඒවා ඉතින් හරි hina යන්නේ හරි සතුටුයි ඉතින් ආයි ඒක ජීවිතේ ලබන්නත් බෑනේ ඔය මොකද ඒ කට්ටියම ආයි නෑ අර ඒ කියන්නේ අර ඒත් ඔය ළමා කාලෙම කියන්නේ එහෙමවත් නෙමෙයි ඔය يعني A level O level ඒ කාලේ වගේ අර ජීවිතේ වැඩිපුරම සතුටින් හිටියයි කියන කාලේ කොහොමත් ඉතින් මං හිතන්නේ ජීවිතේ හැමෝගෙම වගේ ඔය පාසල් යන කාලේ ඒ කාලේ තමයි ඉතින් ජීවිතේ වැඩිම සතුටින් ඉඳලා තියෙන්නේ මොකද ප්‍රශ්න අඩුයි අපිට එහෙම ලොකු ප්‍රශ්න නැහැ ඒක නිසා ඉතින් ඒකත් එක්ක තමයි මං හිතන්නේ හැබැයි ඉතින් ඒ වගේම පොඩි අර කැම්පස් කාලෙත් වෙන සම්පූර්ණයෙන්ම අතනින් අයින් වෙලා ගමෙන් අයින් වෙලා එහෙමම එක ගිහිල්ලා එතකොට ඒ කාලෙත් ඉතින් යම්කිසි එක මේවා තියෙනවා ඉතින් ඒකනම් ප්‍රශ්නේ බුදුම්මේ හැල්ලක් තියෙනවා අපි හැමෝම මැරෙනවනේ. හැබැයි අපි ජීවිතේ ප්ලෑන් කරලා තමයි තියෙන්නේ. අවුරුදු ගාණක් ඉස්සරහට. ඒ කොහොම වුණත් හදිස්සියේ මැරෙන්න සිද්ධ වුණොත් දාලා යන්න අමාරුම කවුද? එහෙම නැත්තම් දාලා යන්න බැරිම වැඩේ මොකද්ද? මම මේක මෙතන දාලා ගියොත් මේ වැඩේ කරන්න කෙනෙක් නැහැ නිසා මම කොහොම හරි මේක ඉවරනකම් ඉන්න ඕනි කියලා හිතන වැඩක්. හෝ නැතුව මං ඔයාව බලා ගන්න කෙනෙක් නැති වෙයි කියලා හිතන මිනිස්සෙක් ඉන්නවද? මෙහෙමයි ඉතින් ඕක නම් එක උත්තරය තියෙන අම්මා. ඒ කියන්නේ මගේ ජීවිතේ ඒ කියන්නේ එක්තරා අත්හරින මම සාමාන්‍යයෙන් මම අර අත්හැරීම කියන ඒවා පුළුවන් තරම් පුරුදු කරන කෙනෙක්. මට අත්හැර ගන්න බැරිම කෙනෙක්ට ඉන්නේ අම්මා. එතකොට ඒක තමයි තියෙන්නේ සිදුවීමක් කියන එකක් නැහැ. හැබැයි අර පොඩි ආසාවක් තියෙනවා අපි හිතන අයිඩියොලොජි එකක් එක්ක දේශපාලනය කරන්නේ. එතකොට ඒ දේශපාලනේ අපි හිතනවා يعني අපි අපේ අයිඩියොලොජි එකේ නායකයා රට බලයත් එක්ක අර රට අපි කියපු අපි කියන්නේ අපි කවදා හරි මැරෙනකොට මේ ලෝකේ මේ ලංකාව මේ වගේ තැනකට තියෙන්න ඕනි කියලා තැනක් අරන් යනවා. එතකොට ඒක බලන්න බැරි වෙයි කියන ඒක මොකද අපිට ඒ කියන්නේ දැන් ඒක ෂුවර් මේක කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ උදාහරණයක් අපි වැඩ කරන්නේ නාමල් රාජපක්ෂ එක්ක. එතකොට මහින්ද රාජපක්ෂ එකේ එක කොටසක් ඉවර කරලා තියෙන්නේ. තියෙන ඊළඟ කොටස කරන්න. අර කිව්වා ආසියාවේ ආශ්චර්ය සහ ලෝකයේ ආශ්චර්ය කරන එක. ඒ කියන්නේ 15 යන්න බැරි කරගන්න බැරි වෙච්ච කැම්පේන් මේකනේ ආසියාවේ ආශ්චර්ය කියන එක. එතකොට ඒක තමයි ඊළඟට දිනේ තොර අර ඒක බලා ගන්න බැරි වෙයි කියන එකක් ඇති තියෙනවා. ඒ කියන්නේ දේශපාලනිකව මේ කියන්නේ දැන් ඔය කිව්වේ හෙට මලොත් මොකද්ද වගේ අන්න එහෙම එකක් තියෙනවා. හරි. දැන් කීයද? 4යි. 5යි නෙමෙයි. 5යි. අපරාධි මට ඇත්තට මේ ප්‍රෝග්‍රෑම් එකට එන්න කලින් තව දෙන්නෙක් තුන් දෙනෙක් හිටියා. ඒ දෙන්න තුන් දෙනාගේ ප්‍රශ්න ටිකක් අහගෙන තිබ්බා. ඕගොල්ලන්ට මොන හරි ප්‍රශ්න මේ වගේ වැඩසටහනකදී අපේ ශ්‍රීගෙන් අපි ඉතින් ආදරේට කියන්නේ ශ්‍රී කියලානේ. ශ්‍රීගෙන් අහන්න තියෙනවද කියලා. මට ඇත්තට දැන් තාම මතක් වෙන්නේ නිකන් මැසේජ් එකක් දාලා හරි මොන හරි ප්‍රශ්නයක් තියෙනවද අහන්න වගේ. අපේ රටේ මිනිස්සයන්ගේ ඔයා දකින නරකම ගතිගුණය මොකක්ද? නරකම ගතිගුණය අපේ රටේ මිනිස්සුන්ගේ දකින
ඒක පොඩි අර ඒක මට හිතෙන්නේ මේ අපේ සංස්කෘතිය ඒ කියන්නේ පොඩි අර ඉරිසියාව වගේ එකක් තියෙනවා මම හිතන්නේ ඉරිසියාව තමා මම දකින නරකම දේ මොකද අනෙක් කෙනාට මම දන්නේ කොහොම ආපු එකක්ද කියලා සමාජාසල අපි කතා වෙනවනේ ඇයි මේ මොකද ලෝකේ අනිත් රටවල අපි ආශ්‍රමය කරලා තියෙනවා එහෙම ඔය කියන ඉරිසියාව ඒ රටේ වල මිනිස්සුන්ට නැහැ හැබැයි අපේ රටේ මිනිස්සුන්ට මේ තියෙනවා අර මේ එහෙම එකක්. ඔව් ඒ කියන්නේ සමහරවිට අපිත් වෙන්නේ දැන් ඔය ගොඩක් අය කියන එකක් තමයි ඔය ප්‍රශ්නේ මම කියනවා මේ සතියෙන් අමතක වෙනවා. ඒ මම කියන්නේ ඒක නම් මම කියන්නේ ඒක වැලියු එකක්. ඒක වැලියු එකක්. ලංකාවේ මිනිස්සුන්ට වැලියු එකක්. මොකද මමත් එකඟයි ඒක. මොකද අපේ මිනිස්සු එහෙම ලොකුවට මේ ඒවා හිතේ තියාගෙන ඉන්නේ නැහැ. ඒක එහෙම අතෑරියා. හරි ඒක උනානේ මොකද්ද කරන්න කියලා අර සතියෙන් අමතක වෙනවා කියන එක නම් මම හිතන්නේ වැලියු එකක්. හැබැයි මට හිතෙන අර ඉරිසියාව කියන ජෙලස් එක ඉරිසියාව ඒක තමයි මට හිතෙන්නේ නරකම් පුරුද්ද කියලා. මම හිතන්නේ ඒක රටේ අපේ රටේ මිනිස්සු ඒක නතර කරගත්තා නම් ඇත්තම සමහර මිනිස්සු මේ හිතන පතන විදිහ නම් සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. ඔව්. මේ ප්‍රශ්නේ මේ ඊට කලින් එක්කෙනාටත් ඇවිල්ලා තිබ්බා. කාට සූරද? ඔව්. හරිද? සමහර වෙලාවට නොකියුවා නම් හොඳයි. එහෙම කතා නොකර හිටියා නම් හොඳයි කියලා හිතන අවස්ථා අපේ ජීවිතවල තියෙනවා. ඔයාගේ ජීවිතේ එහෙම අවස්ථා තියෙනවද? මොකක්ද ඒ කියන්නේ? අපි ඔය සමහරට ඔව් එහෙම ඒ කියන්නේ සමහර දේවල් නොකර සිටියා නම් හොඳයි. ඒ කියන්නේ සමහර දේවල් මේ කියන්නේ මේ මං මේ වෙලාවේ කාට හරි බැන්නොත් එම අපරාධ මම මේක බයින් නැතුව ඉන්න තිබ්බ හරි නැත්තම් මට මොකක් හරි දෙයක් කරන්න තිබ්බේ තීරණයක් ගන්න කලින් ඒ තීරණය තව ටිකක් හිතන්න තිබ්බ හරි නැත්තම් ඒක අපරාධ මං එච්චර ඉස්සර වුණේ කියලා හරි ඒ මොකක් හරි ඒ වගේ දෙයක් ඒ වගේ අවස්ථාවල් තිබිලා තියෙනවා මට ඒක එකපාරට මෙන්න මේ සිද්ධිය කියලා මතකේ නැති එකයි ප්‍රශ්නේ තියෙන්නේ නැත්නම් ඔය වගේ අවස්ථාවල් තියෙනවා මොකද අපි ගොඩාක් අපේ ජීවිතේ හිතන්නේ නැතුව දේවල් කියනවා හිතන්නේ නැතුව දේවල් කරනවා මේ ඒකත් එක්ක තමයි එහෙම තියෙන මට මතකේට ලොකු මතකයක් නැහැ මට ඔය කියන සිටුේෂන් එක මොකද මට එහෙම මතකයක් තිබිලා තියෙන ප්‍රශ්නයක් වෙලා නැහැ ඒ කියන්නේ එහෙම නොකර සිටියා නම් හොඳයි කියලා මටත් ඒ කියන්නේ එහෙම ඒ කියන්නේ අපේ යාළුකම ඒ කියන්නේ ඒ සිටුේෂන් එකවත් එහෙම දේවල් එහෙම කියන්නේ වෙලාවක් මාර දේවල් වෙලා නැහැ අපරාධේ දේ නොකර ඉඳියා නම් හොඳයි අපි කතා වෙලාවත් නැහැ ඒ වගේ දේවල් 2 3 4 5 6යි මේකයි 7යි මිනිස්සෙගේ ජීවිතවල හැරුම් ලක්ෂයන් තියෙනවා හොඳට හෝ නරකට පොඩි කාලේ ඉඳන් අද වෙනකන් ජීවිතේ ගත්තොත් අද වෙනකම් ඔයාගේ ජීවිතේ ප්‍රබලම හැරවුම් ලක්ෂය මොකක්ද? ඒක එකක් වෙන්න පුළුවන් දෙක තුනක් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් එක්කෙනාගේ ජීවිතේ ගෙවන විදිහ සහ ඒක මේ එක්කනේ යන්නේ. ඔව් හැරවුම් ලක්ෂය කියන්නේ මේ මම හිතන්නේ විශ්වවිද්‍යාලයට පැමිණීම තමයි මගේ හැරවුම් ලක්ෂය. මොකද මේ මම එකක් මම එහෙම උසස් අධ්‍යාපනය කරන්න කියලා ලොකු බලාපොරොත්තුවෙන් ඉඳපු කෙනෙකුත් නෙමෙයි. මොකද මම අර මගේ පොඩි මම ඉස්සෙල්ලා ඉඳන්ම ඉලෙක්ට්‍රොනික් ඒ ෆීල්ඩ් එකේ ඉඳපු කෙනෙක්. මම ඒ ඉස්සෙල්ලා පොඩි O level කරන කාලේ ඉඳන්ම ඔය කෝස් කරලා NVQ අරගෙන එහෙම මගේ මම එතකොටත් පොඩි බිස්නස් කරගෙන එහෙම ආපු කෙනෙක්. හැබැයි ඒක මට අර යාළුවෙක් දවසක් මම මේ මලින්දු කියලා යාළුවෙක් මේ පොර කතා කරා මෙහෙම අපිට මෙහෙම ඕපන් යුනිවර්සිටි එකට යනවා මම මේ යමන් මාත් එක්ක ගිහිල්ලා මෙහෙම කෝස් තියනවා ඔබ දැන් ඉලෙක්ට්‍රිකල් කළා තියෙන නිසා කරමු කියලා. එතකොට උත් එක මම ඇත්තටම ඇවිල්ලා මම ඒක තෝරගන්නවා. තෝරගෙන විශ්වවිද්‍යාලයට ආපු නිසා තමයි හේමන්ත ශ්‍රීලාල් අද මෙතන දේශපාලන ඉන්නෙත් අද මේ හේමන්ත ශ්‍රීලාල් කියන චරිතය ඉන්නේ. එතකොට ඉතින් ඇත්තටම ඒක විය යුතුයි මගේ ජීවිතේ අර ටර්නින් පොයින්ට් එක. මේ මොකද නැත්තම් මම එහෙම නොවුනා නම් මම මගේ ෆීල්ඩ් එක
අද රට කවුරුවත් හේමන්ත ශ්‍රීලා කියන කෙනෙක් දැනගනින්න විදියක් නැහැ. මම එහෙනම් එක්කෝ ගමේම මොකක් හරි බිස්නස් එකක් කරගෙන ඒ ෆීල්ඩ් එකෙන් එළියට ඉස්සරහට යන්න තිබ්බ එකක්. හැබැයි මම දැන් විශ්වවිද්‍යාලයට ඇවිල්ලා මේ ශිෂ්‍ය දේශපාලනය කළා එහෙම කරලා මේ විශේෂයෙන්ම මේ කොළඹ මිනිස්සු ආශ්‍රය කරගෙන එහෙම කරගෙන අද මෙතන ඉන්නේ ඒ නිසා මට හිතෙනවා. හැබැයි ඒවට අමතක වෙච්ච තව විශේෂ අවස්ථාවක් තියෙනවා. මොකද්ද? ඔයාගේ යාළුවෙක්ගේ වෙඩින් එක. ඔව් ඒක හරි. මේ ඔව් ඒක ඇත්තටම අර ඒ කියන්නේ ඔය මේ කියන්නේ මේ මොකද ඔයා හැම වෙලේම අපිට ඒ කියන්නේ අපි ඔය කතා බහ කරන වෙලාවේදී කියලා තිනවා ඒතර ඒක තමයි මගේ දවස කියලා. ඒ කියන්නේ හේතුව මේ මම අර 2015ට ඉස්සෙල්ලා දේශපාලනය කරාට ඒ කරේ ශිෂ්‍ය දේශපාලනය සහ දේශපාලනය. මොකද ඊට පස්සේ 2015 මහින්ද රාජපක්ෂගේ පරාජයත් එක්ක එක මොහොතකදී මගේ හොඳම කැම්පස් එකේ ඉඳපු හොඳම යාළුවා වයිමා කියලා කැම්පස් එකේ යන්නේ උගේ වෙඩින් එකදී මට හම්බ වෙනවා බැසිල් රාජපක්ෂ මහත්තයව එතෙන්දී. එතකොට පොහොට්ටුව පක්ෂයක් කියලා හදලා නැහැ. මේ නෙළුම් මාවතත් නෑ මං හිතන්නේ. නෙළුම් මාවතත් නෑ. අපි පස්සේ තමයි ඊට පස්සේ අපි ඔක්කොම එකට හම්බ වෙන්නේ. එතකොට නැහැ. එතකොට එතෙන්දී මම බැසිල් රාජපක්ෂ මහත්තයත් එක්ක කතා කරලා මේ කියනවා මේමයි මේ බැසිල් සර් මේමයි මම මෙහෙම විශ්වවිද්‍යාලේ ඉන්නේ මේ වෙලාවේ මම පොඩි එතකොට මම සස්පෙන්ඩ් වෙලා ඉඳියේ. එතකොට මම දේශපාලනය කරන්න කැමතියි එහෙම කියලා. හා පුතා ෆෝන් නම්බරය දෙන්නකෝ මේ කියලා ෆෝන් නම්බරෙත් අරගෙන කතා කරලා හරි එන්නකෝ එහෙම කියලා. හැබැයි මේ බැසිල් රාජපක්ෂ මහතා මට කෝල් එකක් දෙනවා. පුතා හෙට මෙහෙම එතකොට මං හිතන්නේ නැහැ පක්ෂ කාර්යාලේ ඒ කියන්නේ පක්ෂයක් මේක හදලා නැහැ. හැබැයි අර නෙළුම් මාවත බිල්ඩින් එක තියෙනවා. ඔව් අපි ඉස්සෙල්ලාම හම්බෙන්නේ කොහෙද වේද විජේදාව. ඔව් හරි කොහෙද හරි ඊට පස්සේ මේ එතකොට මේ සර් කියන හරි ඇවිල්ලා හම්බෙන්නකෝ ඊට පස්සේ කතා කරලා ඔය විශ්වවිද්‍යාල ළමයින්ගේ ප්‍රශ්න ඒවා මේවත් එක්ක ඊට පස්සේ අර මමගේ අර විශ්වවිද්‍යාලේ සස්පෙන්ඩ් එකත් එක්ක මම එහෙමම දිගටම දේශපාලනේ වැඩ කටයුතු කියනවා. ඊට පස්සේ ඉතින් එහෙම ආවම තමයි මේ විශ්වවිද්‍යාලේ කියන ඉතින් අපෝ නෑ දැන් ආය යනවානේ දැන් ආය යනවා. ඉතින් අර ඉංජිනේරින් කියන එක එහෙම අතහැරුණා ඉතින්. සමහර තැන් සමහර උත්සව ජීවිතවල ඔව් අනිවාර්යයෙන් වෙනස් වෙන්න පුළුවන් නේ. මොකද ඒක මට හොඳට මතක ඉන්නවා ගොඩක් තැන්වල අපිට ඒක කියලා තියෙනවා. යාළුවෙක් නම් මොන වගේ වෙන්න ඕනේ කියලාද ඔයා හිතන්නේ? යාළුවෙක් නම් මොන වගේ කෙනෙක් වෙන්න ඕනේ? මොන වගේ වෙන්න ඕනේ කියලා. මොන වගේ වෙන්න ඕනේද කියලා. යාළුවෙක් නම් මොන වගේ වෙන්න ඕනේද කියන්නේ යාළුවෙක් නම් අනිකාව තේරුම් ගන්න කියන්නේ. තේරුම් ගැනීම තමයි වැදගත්ම දේ. මොකද යහළුවෙක් කියන්නේ තව ප්‍රශ්නයක් වෙන්න බෑනේ. බෑනේ. ඔය කියන්නේ යහළුවෙක් කියන්නේ අනිත් කෙනාව තේරුම් අරන් ඒ කම්ෆර්ටබල් වෙන්න ඕන. කම්ෆර්ටබල් සහ විශ්වාසය. ඒ කියන්නේ දෙක ඔය එකමනේ. ඒතර කියන්නේ කොයි වෙලේවත් මම මේ කියන දෙයක් ආපහු කියන්නේ ඕ මම මේක මගේ මටම නරකට එනවා. මටම කියා ගන්න පුළුවන් විශ්වාසයක් තියෙනවානේ. ඒකම ඒ සෝන් එකම තමයි යාළුවා. ඒ සෝන් එකේම යාළුවා කියන චරිතෙත් ඉන්න ඕනේ. මේ එහෙම නැත්තම් එයා යාළුවෙක් වෙන්නේ නැහැ නේ. ඒක තමයි ඉතින් යාළුවෙක් විය යුතු නම් වෙන්න ඕනේ. යාළුවෙක් විය යුතු. යාළුවෝ කියන මේ අමතර ප්‍රශ්නයක් අහන්නේ. මොකද හිතන්නේ ඉතින් යාළුවෝ කියන එක කියන්නේ. නෑ යාළුවෝ කියන එක ඇත්තටම මගේ ජීවිතේ වැඩිපුරම ඉන්නේ යාළුවෝ. ඒ කියන්නේ යාළුවෝ නිසා තමයි මගේ මේ මම අර හේමන්ත ශ්‍රීලාල් කියලා චරිතයක් ඉන්නවා නම් ඒකේ 100ට බර ගාණක්ගේ ඒකේ ක්‍රෙඩිට් එක සහ තියෙන්න ඕනේ යහළුවෝ කියන කෙනත් එක. මොකද මේ අපි දැන් ඇත්තටම මේ පොලිටිකල් වල එහෙම මේ තියෙන සියලු සම්බන්ධතා යහළු මිත්‍ර සම්බන්ධතා තමයි තියෙන්නේ. එතකොට ඒක නිසා තමයි මේ අපි හැමෝම මං කියන්නේ ඒක කිසිම වෙන මේ එකක් නෑ ඉතින්. 7 වෙනි ප්‍රශ්න. නෑ 8ද කොහෙද ගණන් කරලා බලන්න හරියට. මේ හින ලොකු ගුලියක් එනවා හැම වෙලේම. ඔයා සුබණ්ඩාරගේ උපදෙස් ගන්න එපා. ඔයා ඒ වැඩසටහන බලලා ඉවරලා ඒ උපදෙස් 8යි. ඔය 9. ඔයා හිතන විදිහට පවුල කියන්නේ
පැවැත්ම පවුලක පැවැත්ම තියෙන්නේ ආදරය ආර්ථිකය වාසනාව වගේ මොකක් පවුලක පැවැත්ම තියෙන්නේ ආදරය ආර්ථිකය වාසනාව වගේ ගැන ඒ තුන නොවෙන්න පුළුවන් මේ තේරුම් ගැනීම මත ඒ කියන්නේ අම්මා තාත්තා තම ඒ කියන්නේ ඒ බැඳීමත් ආකාර ඒ සිටුේෂන් එක උදාහරණයකට ආර්ථික ප්‍රශ්නයක් නම් ඒ ආර්ථික ප්‍රශ්නේ තේරුම් ගන්න ඕනේ. මොකක් හරි සමාජීය ප්‍රශ්නයක් නම් ඒක තේරුම් ගන්න ඕනේ. එහෙම තේරුම් අරගෙන ඒ කියන්නේ දරුවෝ නම් අම්මලාගේ සිටුේෂන් එක තේරුම් ගන්න ඕනේ. දෙමාපියෝ නම් දරුවන්ගේ සිටුේෂන් එක තේරුම් ගන්න ඕනේ. මොකද ඒක තේරුම් ගත්තා උදාහරණයකට දැන් දරුවෝ හැම වෙලේම හිතන්නේ මේ එයාලා හරි කියලා වගේ මේ වේකි. දෙමාපියෝ හිතන්නේ හැම වෙලේම මේ මුන් මොනවද දන්නේ එහෙම ඒකේතර. හැබැයි මේ දෙක අතර මැදදී තේරුම් අරගෙන ඒ කියන්නේ මමත් ඒ පොඩි කාලේ ඉඳියා එහෙම කියලා තිබ්බනම් ඒක මම හිතන්නේ ඒක තමයි මම හිතන්නේ ලේසි. අවසාන ප්‍රශ්නේ. අවසාන ප්‍රශ්නය සහ මාගේ ප්‍රශ්න කිහිපයද ඇත. මාගේ මේකේ මේ දෙකෙන් කෝකද ගන්නෙ? මේ දෙකෙන් කෝකද ගන්නෙ? ලොකු එක ගමු නිකන් මොකටද නිකන් මේ කොලේ විතරයි ලොකු එකේ ප්‍රශ්නේ ලොකු එක නෑ මං හිතන්නේ මේ ප්‍රශ්නේ අහන්නද මට හිතෙන ප්‍රශ්නයක් අහන්න. එහෙම කියන්නේ ඔය ප්‍රශ්නේ අහනවා ඊට පස්සේ ඕන්න අපි ගිය පාර කරා වගේ මේ මොකද්ද අපේ අධ්‍යක්ෂක මොනවාද මේ මණ්ඩලය නිෂ්පාදන මණ්ඩලය ඒගොල්ලන්ගේ ගන්න පුළුවන්. ඇයි ශ්‍රී මොකද මේ මූණ නෑ කිසිම ප්‍රශ්නයක් නෑ. ඕක හරි අහන්න. ඔයා ආඩම්බර වෙන හේතු මොනවද? ඔයා ගැන ආඩම්බර වෙන හේතු. මම ගැන ආඩම්බර වෙන හේතුව තමයි මම ඒ කියන්නේ මම හැම වෙලේම විශ්වාස කරන දේ තමයි වැඩ කිරීම කියන්නේ ඒ වෙනුවෙන් කැප වෙලා ඒ වෙනුවෙන් කරනවා කියන්නේ ඒ වැඩේ කරනවා කියන එක. එතකොට මං ඒ වැඩේට මට ඒක කරන්න පුළුවන්. මගේ තියෙන දුර්වලතාවයක් තමයි ඔය නෑ බෑග් දෙකම නැති එක. ඔව් අපි හැම වෙලේම ඔත් එක අඬ වෙන දුර්වලතාවයක්. ඒක දුර්වලතාවයක්. හැබැයි දිගවල් පායක වගේ වැලියු එකක් ඉතින් අපි හැම වෙලේම මේ ශ්‍රීලාල් එක රණ්ඩු වෙන දෙයක් තියෙනවානේ. ඒ කියන්නේ ශ්‍රීලාල් ඒ කියන්නේ තමන්ට කරන්න පුළුවන් දේ වුණත් බැරි දේ වුණත් හරිද? එයා සද්ද නැතුව ඉන්නවා. මම කොහොම බැරි නම් බෑ කියන්න. ඔය එහෙම ඒක තමයි. එයා ඒක කියන්නේ නැතුව එයා ඒක පුළුවන් තරම් කරන්න try කරනවා. එයා ඒකට වොරි වෙනවා. එයාට ඒක කරගන්න බැරි වුණාම අපි හැම වෙලේම මේ ශ්‍රීලාල් කියන එක්කෙනත් එක්ක රණ්ඩු වෙන දෙයක් තමයි. කියන්නේ මෙතන වගේ යාළුවෝ දෙන්නෙක් මෙතන ඉන්නවා. ඒගොල්ලෝ උනත් දන්නවා. නෑ ඒක තමයි. එතකොට මේ ඒකත් එක්ක මේ හැබැයි ඉතින් මං හිතන්නේ ඒක තමයි ශ්‍රීලාල් ඇත්තටම අපිට වැඩි හොඳ වැඩි. අපි හැම වෙලේම කියන ශ්‍රීලාල් ඔයා හොඳ වැඩි මිනිසුන්ට එහෙමයි කියලා. ඔව් මේ ඒක මං හිතන්නේ ඒක තමයි මං අර පොඩි හැම වෙලේම මට අර තැනක නායකත්වය කියන එක පොඩි ලැබෙනවා වගේ හේකුත් වෙනවා නිකම්ම. එකක් ඒ මං හිතන්නේ අර හැම වෙලේම වැඩ කරනවා කියන එකත් එක්ක ඔයා හදවතින්මනේ එතකොට ඒකත් එක්ක නිකාම්ම වටේ පිරිස බලාපොරොත්තු වෙන්නේ වටේ පිරිස එකතු වෙනවා. එකතු වීමත් එක්ක පොඩි එහෙම එකක් හැදෙන. ඉතින් ඒකට ආඩම්බර වෙනවද කියන එක මට දෙන්නේ නෑ. මට ඒක තමයි ඉතින් වැලියු එකක් විදිහට මම ඒක හරි. ඊළඟට ඉතින් මගේ ප්‍රශ්න. ප්‍රේමය ගැන මොකද හිතන්නේ? ප්‍රේමය කියන එක ඉතින් ඒකත් ඉතින් අර කිව්වා වගේ තේරුම් ගැනීමත් එක්ක යන එකක්. දෙදෙනෙක් අතර හෝ මොකක් ඒ කියන්නේ ඒක දෙමාපිය අතර හරි කවුරු හරි එක්ක තියෙන සම්බන්ධතාවයන්නේ. ප්‍රේමය කියන එකේ වචනයක් සම්බන්ධතාවය තමයි ඔගේ තියෙන්නේ. එතකොට ඒක ඉතින් දෙදෙනා තේරුම් අරගෙන ඒක ජීවත් වෙනවා නම් හරි ඒ සම්බන්ධතාවය තමයි ඉතින් මම හිතන්නේ. ඊට වඩා ඔගේ ජීවිතේ වැඩියෙන්ම දැනෙච්ච සම්බන්ධතාවය ජීවිතේ ඉතින් ඒක මෙහෙමයි. ඔය දැන් බඳින්නේ නෑනේ ඔයා කියන විදිහට. ඔව් හරි. එතකොට ඒක මෙහෙමයි. අර මුලින්ම අර දෙමාපිය පැත්තෙන් ඒක අපි අතහැරලා දාමු. එහෙම ඉතින් සම්බන්ධතා ඔව් තියෙනවා. ඒක කෙල්ලට අසාධාරණයක් වෙන්නේ නැති කියලා මම මෙහාට. ඉතින් දන්නවනම් කසාද බඳින්නේ නෑ කියලා කරන්න දෙයක් නෑ ඉතින්. මම මේ කෙල්ල පැත්තට කතා කරන්නේ දෙයියනේ. මම කියන්නේ මාත් එක්ක සම්බන්ධතා ඇති කරගන්නෙම කසාද බඳින්න කැමති නෑ කියලා මං ගැන දන්නවා. දන්න නංගිලා ටිකද? දන්නවා. හරි ඉතින් ඒක ප්‍රශ්නයක් තියෙනවානේ. ඔව් එතකොට ඉතින් මට ඒක දැන් ඔය නංගිලාගෙන් මට හෙට නෙවෙයි මේක අභිත අයියා ප්‍රෝග්‍රෑම් එක දැම්මට පස්සේ එන කමෙන්ට්ස් ටිකත් එක්ක ඔව් බලන්න අපි හම්බ වෙන්න. හරි නේද එන? හරිනම් බොහොම ස්තුතියි. ආයේ දවසක ආයේ තවත් ලස්සන වැඩසටහනක මං හරි අභිත අයියා එක්ක
නෝ පොලිටික්ස් හම්බ. අයිබෝන්. අයිබෝන්